වාසනාවන්ත දවසක් හැම කෙනෙක්ටම. අද වීඩියෝ එකෙන් අපි බලමු ජූනි මාසේ කරන විශේෂ ලුණු පිළියම ගැන. මේ ලුණු පිළියම කරාම මේකේ බලය 6 ගුණයකින් වැඩි. මොකද මේ ජූනි මාසේ කියන්නේ 6 වෙනි මාසේ නිසා. ඉතින් අපි බලමු මේක කරන්නේ කොහොමද, මොනවද මේකට ඕන වෙන්නේ කියලා. මම ඔයාලට ඊට කලින් කියන්නම් මේක ඔයා කරන්න ඕන ජූනි මාසේ 15 වෙනිදා හරි 24 වෙනිදා හරි. මේ දවස් දෙකෙන් එකක විතරයි කරන්න ඕන. ඒකත් උදේ 6යි 6ට තමයි කරන්න ඕන. ඒක ඉස්සෙල්ලම මතක තියාගන්න. ඒ වෙලාවල් වලදී ඒ දවස් දෙකේදී විතරයි කරන්න ඕන. ඒ දවස් දෙකෙන් එක දවසක කරන්න ඕන. මේකට ඕන වෙනවා වීදුරු භාජනයක් ඕන වෙනවා. මේකට වීදුරු භාජනයක් විතරයි ගන්නෙ. ඒකත් පියන තියෙන එකක්, වහන්න පුළුවන් වීදුරු භාජනයක් තමයි ගන්න ඕන. ගොඩක් ලොකු එකක් ගන්න එපා, පොඩි එකක් ගන්න. ඊළඟට ලුණු කෝප්පයක් ඕන. ඊළඟට රුපියලේ කාසි 6ක් ඕනේ. ඊළඟට කුරුඳු පොතු 6ක්, කරාඹු නැටි 6ක්, ගම්මිරිස් ඇට 6ක්, ඒ වගේම බේ ලීෆ් එක කොලයක් ඕනේ. මේ බේ ලීෆ් සුපර් මාකට් වල ගන්න තියෙනවා. ඉතින් ඒ වගේ එක කොලයක් ගන්න. ඔයාලට තව මේක කරන්න කල් තියෙනවා. ඒ නිසා මේ දේවල් ඔයාලට හොයාගන්න පුළුවන්. ඊළඟට කොළ පාට ඉටිපන්දමකුත් ඕනේ. ඔයාලට කොළ පාට ඉටිපන්දමක් හොයාගන්න බැයි නම් සුදු පාට එකක් ගන්න. හැබැයි කොළ පාට එකක් මේ වැඩේට ගන්නව නම් මේකේ තියෙන බලය වැඩි. ඉතින් කොළ පාට ඉටිපන්දමුත් මේ සුපර් මාකට් වල තියෙනවා. ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. තව දවස් තියෙන නිසා. මේක කරන්න ඕන මෙහෙමයි. ඔයා 15 හරි 24 වෙනිදා හරි දවසක උදේ 6යි 6ට අර මම ගන්න කිව්ව වීදුරු භාජනය අරගෙන ඒකට අර ලුණු කෝප්පේ දාන්න. ඊට පස්සේ ඒ ලුණු එක උඩින් රුපියලේ කාසි 6යි, කුරුඳු පොතු 6යි, කරාඹු නැටි 6යි, ගම්මිරිස් ඇට 6යි, බේ ලීෆ් කොලයයි තියන්න. ඊට පස්සේ මේ ලුණු උඩටම මම අර ගන්න කිව්ව කොළ පාට ඉටිපන්දම හරි සුදු පාට ඉටිපන්දමෙන් හරි ඉටි බිංදු 6ක් මේ ලුණු එක උඩට දාන්න ඕන. මේකේ බලය වැඩි කොළ පාට ඉටිපන්දමකින් මේ ඉටි බිංදු 6ක් දැම්මහම. ඉතින් ඔයාලට හොයාගන්න අමාරුම නම් සුදු පාට ඉටිපන්දමක් ගත්තට කමක් නැහැ. ඊට පස්සේ මේ විදිහට ඉටි බිංදු 6 දාලා මේ භාජනය ඔයා අත් දෙකෙන්ම අල්ලගෙන මම මේ කියන එක ඔයා 6 පාරක් කියන්න ඕන. ඒක තමයි ඕම් ශ්‍රීම් ශ්‍රීම් ක්ලීම්. ජූනි මාසේ මගේ ගෙදරට ධනය සෞභාග්‍ය ලුණු වලට වගේ ඇදිලා එනවා. බාධා ඔක්කොම ලුණු වල දිය වෙලා යනවා. 6යි 6යි 6. මෙන්න මේක 6 පාරක් කියන්න ඕන භාජනය අල්ලගෙන. ඊට පස්සේ භාජනයේ අර මූඩියෙන් වහන්න. මේක වහලා මේ භාජනය ඔයාගේ ගෙදර මුදල් තියෙන තැනක තියන්න. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රධාන දොරේ දොර ළඟ පේන්නේ නැති වෙන්න, කාටවත් පේන්නේ නැති වෙන්න පුළුවන් නම් තියන්න. වඩාත් හොඳයි සල්ලි තියෙන තැන තියනවා. මොකද දොර එහා පැත්තේ තිබ්බත් පේන්න පුළුවන් නිසා පේන්නේ නැති වෙන්න තියන්න පුළුවන් නම් ඒක හොඳයි. ඉතින් මේක මේ විදිහට ජූනි 30 වෙනිදා වෙනකන් තියන්න ඕන. මේ විදිහට තියලා ජූනි 30 වෙනිදා මේ භාජනය අරගෙන මේ භාජනයේ ලුණු ටික, කුරුඳු පොතු, කරාඹු නැටි, ගම්මිරිස් මෙන්න මේ දේවල් ගලාගෙන යන වතුරකට දාන්න ඕන. ඊළඟට අර ඒකේ තිබ්බ රුපියලේ කාසි 6 හොදලා අරගෙන ඔයාගේ පර්ස් එකේ දාලා තියාගන්න. ඊළඟට මේ භාජනයේ තිබ්බ බේ ලීෆ් කොලය අරගෙන ඒක පුච්චලා ඒකේ අලු ටික හුළඟට පිඹින්න ඕන. ඔන්න ඔය විදිහට තමයි ඔක කරන්න තියෙන්නේ. ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේ ඔයා කරනකොට, ඒ කියන්නේ මේ භාජනය ඔයා හදනකොට කාත් එක්කවත් කතා කරන්නේ නැතුව මේක කරන්න ඕන. ඒකත් මතක තියාගන්න. මේක විශ්වාසයෙන් යුතුව කරන්නත් ඕන. එතකොට තමයි මේකේ බලය වැඩි වෙන්නේ. මං හිතනවා ඔයාලට මං කියලා දුන්න දේවල් පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා අනිත් අයට බලන්නත් ෂෙයා කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.